ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිතුමන් මහාචාර්ය පිවිතුරු ජනත් කුමාරසිංහ මැතිතුමන් ප්‍රමුඛ සිළු කාර්ය මණ්ඩලය දායක වෙලා මේකට යම් දායකත්වයක් ශ්‍රී ලංකාවේ පවතින ආපදා තත්ත්වයට මුහුණ දීමට යම් ශක්තියක් ලබා දීමට ජපානයේ ජීවත් වෙමින් ජපානයේ සාර්ථක ව්‍යාපාරිකයන් විදියට ජීවත් වෙන පිරිසක් මේකට සම්බන්ධ වෙලා හිටියා කීප පළක්. ඉතින් ඒගොල්ලෝ මතක් කිරීමක් කරා අතීතයේදී ශ්‍රී ලංකාව මුහුණ පාපු සියලු ව්‍යසන අවස්ථාවලදී ඔවුන් කොයිතරම් බර කර ගහගෙන මේ දායකත්වය දීලා අයිබෝන් සුපුරුදු ලංගතුකමින් අදත් මිස්ටර් සොයිසා ජපානයේ ඉඳලා ඒගොල්ලෝ හමුට එනවා. ඉතින් ඇත්තටම අද මම මේ විශේෂ වැඩසටහන කරන්න මේ විශේෂ වීඩියෝ එක කරන්න තීරණය කරේ ශ්‍රී ලංකාවේ පැවතිලා තියෙන වර්තමාන ආපදා තත්ත්වය යම් පැහැදිලි කිරීමක් කරන්න සහ මේකට අපි දායක යුතු ආකාරය හඳුන්වා දීමට. ඉතින් ශ්‍රී ලංකාවට පසුගිය දින කිහිපය තුළදීම ඇදහැරෙන ධාරාත්මක වර්ෂාව නිසා විශාල ආපදා තත්ත්වයකට ලංකාව අද වෙනුවට පත් වෙලා තියෙනවා. මුණ පාලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය මුදවා ගන්න සියලු දෙනාගේ දායකත්වයේ සහයෝගය ලබා දිය යුතු බව අපි සියලු දෙනාගේ පෞද්ගලික හැඟීම. ඒක ශ්‍රී ලාංකිකයෙක් විදියට කොයි රටක ජීවත් වුණත් ශ්‍රී ලංකාව තුළ ජීවත් වුණත් හදවත කඩා වැටෙනවා. හදවත කම්පා වෙන තත්ත්වයක් අපි ශ්‍රී ලාංකිකයන් විදියට උරුමයෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ජපානයේ වෙසෙන සියලු දෙනා ඒක රාශී කරගෙන ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිතුමන් මහාචාර්ය පිවිතුරු ජනත් කුමාරසිංහ මැතිතුමන් ප්‍රමුඛ සිළු කාර්ය මණ්ඩලය දායක වෙලා මේකට යම් දායකත්වයක් ශ්‍රී ලංකාවේ පවතින ආපදා තත්ත්වයට මුහුණ දීමට යම් ශක්තියක් ලබා දීමට අද තීරණය වෙලා තිබුණා. ඉතින් මේ අනුව අද සවස් 2ට තානාපතිතුමන් ප්‍රමුඛ තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් සූම් තාක්ෂණය ඔස්සේ ජපානයේ වෙසෙන විද්වත් පිරිසක් සහ සංගම නියෝජනය කරන නිලධරයන් සාමූහිකයක් අද මේ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පටන් ගත්තා. ඇත්තටම මේ සාකච්ඡාව පැවතුනේ ආරම්භයක් විදියට හඳුන්වා දීමක් විදියට අපි මොකද්ද මේ වෙනුවෙන් කළ යුතු ශ්‍රී ලංකාව වෙනුවෙන් පවතින තත්ත්වයට මුහුණ දීමට අපි මොකද්ද කළ යුතු කියන සාකච්ඡා කිරීමේ මූලික පියවරක් ආරම්භයක් විදියට මහාචාර්ය පිවිතුරු ජනත් කුමාරතුමාගේ තානාපතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් අද සවස් 2කට පොඩි හමුවක් තිබුණා. ඒ හමුවේදී අපි කීප දෙනෙක් සහභාගී වුණා. ඒ සහභාගී වීම තුළ යම් අදහසක් ඉදිරිපත් වුණා. අපි මොන ආකාරයෙන්ද ජපානයේ වසන ශ්‍රී ලාංකිකයන් විදියට මේකට සහයෝගය දක්වන්න කියලා. මේකදී විශේෂයෙන් කියන්න ඕන කතාවක් තමයි ඒ ජපානයේ වසර ගණනාවක් සිට ජපානයේ ජීවත් වෙමින් ජපානයේ සාර්ථක ව්‍යාපාරිකයන් විදියට ජීවත් වෙන පිරිසක් මේකට සම්බන්ධ වෙලා හිටියා කීප පළක්. ඉතින් ඒගොල්ලෝ මතක් කිරීමක් කරා අතීතයේදී ශ්‍රී ලංකාව මුහුණ පාපු සියලු ව්‍යසන අවස්ථාවලදී ඔවුන් කොයිතරම් බර කර ගහගෙන මේ දායකත්වය දීලා ශ්‍රී ලාංකිකයන් විදියට ලංකාවට ශක්තියක් වෙන්න උර දෙන්න ඒගොල්ලෝගේ දායකත්වය සාමූහිකයක් ලං කරගෙන ඒ දායකත්වය කොයිතරම් දුරට ලබා දුන්නද කියලා. ඉතින් ඇත්තටම මෙහිදී සඳහන් වෙච්ච තවත් කාරණාවක් තමයි මේ තානාපතිතුමන්ගේ මේ දායකත්වය මේ මැදිහත් වීම මේ ධෛර්යය ඉතා අගය කිරීමට ලක් වුණා. සියලු දෙනාගේම ප්‍රශංසාවට ලක් වුණා. මෙවැනි වෙලා අවස්ථාවකදී ශ්‍රී ලංකාව නියෝජනය කරන පළමු පුරවැසියා විතර ජපානයේ සිටින තානාපතිතුමන් විසින් මෙවැනි කාර්යයක් ආරම්භ කිරීම සහ මේකට ශ්‍රී ලංකාවේ ඉඳලා ජපානයේ වෙසෙන සියලු දෙනාකට සම්බන්ධ කිරීමට දරන උත්සාහය ප්‍රයත්නය මේ ධෛර්යයට ශක්තියක් වෙන්න ඒ කතා කර සියලු දෙනාගේම ප්‍රශංසාව සමගින් දායකත්ව දෙන්න ඒගොල්ලෝ හැමදෙනෙක්ම එකඟ වුණා. නව යෝජනා ඉදිරිපත් වුණා. මේ තත්ත්වය සමනය කරගන්න යථා තත්ත්වයට පත් කර ගැනීමට ජපානයෙන් දෙන්න පුළුවන් රුකුල ශක්තිය අපි කොහොමද දෙන්න කියලා සාකච්ඡා කරන්න. ඉතින් මේ අවස්ථාවේදී තානාපතිතුමන් විසින් සඳහන් කිරීමක් කරනු ලැබුවා ජපාන රාජ්‍ය සමග එතුමා රාජතාන්ත්‍රිකව මේ සම්බන්ධව සාකච්ඡා කරමින් කුමන ආකාරයක ප්‍රතිලාභ කුමන ආකාරයක සහන සේවාවන් ශ්‍රී ලංකාවට ලබා ගන්න උත්සාහ කරනවාද කියන එක. නමුත් ඒ සඳහා සාකච්ඡා මට්ටමේ පවතින නිසා නමුත් ඊට වඩා ඉක්මනින් අපි ක්‍රියාත්මක විය යුතු බව තමයි එතුමාගේ මතය වුණේ අපි ශ්‍රී ලංකාවේ විදිහට එකමුතුවක් හදාගෙන. ඉතින් ඊයේ දවසේ වෙනකොට ශ්‍රී ලංකාවේ ආපදා කරන මධ්‍යස්ථාන තුලින් තොරතුරු ලබා දෙලා තිබුණා. ප්‍රවෘත්ති විදියට යම් තත්ත්වයක් මේ අනුව දිස්ත්‍රික්ක 20කට
මේ මාපතා තත්ත්වය බලපාලා තිබුණා. මේ දිස්ත්‍රික්ක කීපයක් ඉතා තදින් ඉතා දැඩි ලෙස මේ ග්‍රහණය වෙලා තිබුණා මේ ආපදා තත්ත්වයට. ඒ වගේම පුද්ගලයන් 40ක් පමණ පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. 21 දෙනෙක් අතුරුදන් තත්ත්වයේ තමයි ලැබුණු තොරතුරු වලට සඳහන් වෙන්නේ. ඉතින් මේ ආපදා තත්ත්වයට මුහුණ දීලා අවතන් වුණු පවුල් සංඛ්‍යාව 1158ක් විදියට මේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකෙන් තොරතුරු ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේම පුද්ගල සංඛ්‍යාව 4008ක් විදියට මේ අවතන් භාවයට පත් වෙලා තියෙනවා කියලා දැනුම් දීමක් කරලා තිබුණා. ඉතින් මේ තත්ත්වයට මුහුණ දීමේදී ශ්‍රී ලංකාවේ පවතිලා තියෙන මේ වර්තමාන තත්ත්වයට මුහුණ දීමේදී ශ්‍රී ලංකාවෙන් පරිබාහිරව කුමන රටක අපි හිටියත් ඒ රටේ ඉඳගෙන අපිට දෙන්න පුළුවන් දායකත්වය සහයෝගය ලබා දීම මේ වෙලේ මානුෂික කරුණක් විදියට මම හදවතින් පිළිගන්නවා වගේම මම දන්නවා ඔයගොල්ලොත් එක්ක හදවතින් වැළපෙනවා දුක් වෙනවා ඒ වගේම තමන්ට පුළුවන් හැම සහයෝගයක්ම දෙන්න ඔයගොල්ලෝ හදවතින් කැමැත්තෙන් ඉන්නවා කියලා. ඉතින් මේ අනුව මේ තත්ත්වය බලනකොට ලංකාවේ රෝහල් විශාල ප්‍රමාණයක් මේ ගම්වතුරට විශේෂයට බුදුරුලා තියෙනවා. උන්නිටි නිවාස තැන් අහිමි වෙච්ච මිනිස්සු නිවාස අහිමි වෙලා උට උයා ගන්න පියා ගන්න විදියක් නැහැ. රෙද්දක් නැහැ ඇඳ ගන්න. කැම ටිකක් හදා ගන්න විදියක් නැහැ. භාජනයක් නැහැ. ඉතින් අධ්‍යාපන තත්ත්වවල මේ පොත්පත් ටික බෑග් ටික සපත්තු සෙරපු මේ සියලු දේ මේ ගම්වතුර තත්ත්වය හැමුවේ ඔවුන්ට අහිමි වෙලා තියෙනවා. මේක මම නැවත පුනා දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. ඕනම කෙනෙකුට තමගේ පෞද්ගලික ජීවිතය සලකා බැලීමේදී තමගේ පෞද්ගලික ජීවිතය අහිමි වෙලා තියෙනවා කියන එක තේරුම් ගැනීම බොහොම සරල දෙයක්. ඕනම පුද්ගලයෙකුට තමගේ ජීවිතය අහිමි වෙලා තියෙනවා. තමගේ සාමාන්‍ය ජීවන රටාව අහිමි වෙලා තියෙනවා. ලයිෆ් ස්ටයිල් එක නැති වෙලා තියෙනවා. ඉතින් ළමයින්ගේ පොත්පත් ටික, ළමයින්ගේ ඇඳුම් පැළඳුම් ටික, දෙමව්පියන්ගේ වැඩි වයසක අයගේ. ඉතින් මේ වගේ මං හිතනවා මේ තත්ත්වය තමන්ට තීරණය කරගන්න, හිතා ගන්න පුළුවන්කමක් ඇති කියලා. නැවත මගේ විග්‍රහයක් අවශ්‍ය නැහැ කියලා සම්බන්ධව. ඉතින් කොහොම වුණත් මම මේකෙන් බලාපොරොත්තු වෙන දේ තමයි මේ හදිසියෙන් මම මේ වීඩියෝ කරන්න තීරණය කරේ. තානාපති කාර්යාලයේ තානාපතිතුමන් පියතුරු ජනත් කුමාරසිංහ මැතිතුමන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ මහත් වූ ධෛර්යයක් දරනවා මේ අවස්ථාවට සහාය දැක්වීමට මේ ජපානයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය ලබා ගැනීම වෙනුවෙන්. ඉතින් මේ වෙනුවෙන් බොහොම යෝජනා ඉදිරිපත් වුණා. මම කීප දෙනෙක් මට මතකයි නම් වශයෙන් කියන්න. ඉතින් මහාචාර්ය කුරිය මහත්මයා කතා කරා. ඒ වගේම හොඳ යෝජනාවක් ගෙනාවා චින්තදාසිංහ මහත්මයා. ඒ යෝජනාව අදට විතරක් නෙවෙයි මට හැඟුණු ආකාරයකට පොඩි වෙලාවක් තුල මම තේරුම් ගත්ත ආකාරයට ඒක දීර්ඝකාලීනව ඉදිරියට කරගෙන යන්න පුළුවන් ආකාරයේ වැඩසටහනක් මේ මොහොතේ ආරම්භ කරමු කියන යෝජනාවත් තෙන්දී සාකච්ඡාවට ලක් වුණා. ඉතින් අපිට තව පොඩි ගැටලුවක් මතුවලා තියෙනවා කියලා අපේ තානාපතිතුමන් විසින් පැහැදිලි කිරීමක් කරා. මොකද ඩොනේෂන් මුදල් ප්‍රදානය කරන මුදල් තානාපති කාර්යාලයට ලබා ගැනීමේ නීතිමය ප්‍රතිපාදන නැහැ. ඒක පැහැදිලි කිරීමක් කළා. එතුමා කිව්වා කොළඹත් එක්ක සාකච්ඡා කරලා රාජ්‍යයත් එක්ක සාකච්ඡා කරලා ඉක්මනින්ම මොකද පිළිවෙලක් එකට සූදානම් කරනවා. මේ ඒ වෙනුවෙන් වැඩසටහනක් නිර්මාණය කරනවා. මේක පුනාකාරයට අපි මුදල් හුවමාරු කිරීම සම්බන්ධව. මොකද දැනට වර්තමානයේ තානාපති කාර්යාලය හරහා එවැනි ඩොනේෂන් ලබා ගැනීම ප්‍රදානයන් ලබා ගැනීම ප්‍රතිපාදන නැහැ. ඉතින් එම නිසා ඉතා ඉක්මනින් ගිණුම් අංකයක් ලබා දෙන්නත් ඒ සඳහා කටයුතු කරන්නත් එතුමා ඉතා ඉක්මනින් ක්‍රියා කරන බව එතුමාගේ මේ හැසිරීම් රටාව තුළ ඉතා දැඩි විශ්වාසයක් තියන්න පුළුවන්කමක් අපිට තියෙනවා. ඒ වගේම තමයි මේ මම පුංචි ඉල්ලීමක් කරනවා. අපි මේ වීඩියෝ එකට ආරම්භ වෙන කෙනෙක් සහ ඔබ වටින සියලු දෙනා මේකට දායක කරගන්න. සමහරවිට මේ පණිවිඩය මුළු ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට යන්නේ නැහැ. එවැනි අවස්ථාවක උදාහරණයක් වශයෙන් මට පුළුවන් මං අවටින් නැහැ දනුවත් කරන්න. ඒ සමග මං ඔවුන්ට කියනවා ඔවුන් සම්බන්ධ වෙලා ඉන්න ජාලය තුල ඔවුන්ගේ මිතුරියන්ට මේ පණිවිඩය දෙන්න පුංචි එකමුතුවක් ඔබ තුල හදාගන්න. ඒ එකමුතුව චේන් එකක් විදිහට ඊළඟ පියවරට යන්න. ඒ හරහා සංගම් ශ්‍රී ලංකා ජපානයේ පතුන් ශ්‍රී ලංකා සංගම් වල නියෝජිතයන් හම්බ වෙන්න පුළුවන්. ඔවුන් සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම සම්බන්ධතාවය හදාගන්න එක බොහොම පොඩි දෙයක්. දුරකථන අංකයක් හොයාගන්න පුළුවන්. එහෙම කතා කරන්න. එහෙම කතා කරලා ඔවුන් හරහා තානාපති කාර්යාලයට මේ තමන්ගේ ආධාරය, තමන්ගේ දායකත්වය සපයන්න පුළුවන්. විශේෂයෙන් මේ වෙලාවේදී මුදල්ම විතරක් නෙමෙයි. මෙතින්දී අපිට ඇඳුම් පැළඳුම්, සපත්තු, ඒ වගේ උපකරණ මේ වගේ ගොඩක් දේවල් වලින් අපිට මේකට
භාණ්ඩ වලින් සහ මුදල් වලින් සේවා වලිනුත් අපිට මේ දායකත්වය දක්වන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තානාපති කාර්යාලය කෙලින්ම සම්බන්ධ කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. එහෙම නැත්නම් ශ්‍රී ලංකා සංගමයේ වාහන අපනකරුවන්ගේ සංගමයේ වෙළඳ සංගමයේ වගේ ශ්‍රී ලංකාවේ සංගම් සම්බන්ධ වෙලා එහෙම නැත්නම් තමන්ගේ මිතුරන්ගෙන් ඉහළට ඒ සම්බන්ධතාවය ඉදිරියට යවලා ඔව් කෙනෙක් සම්බන්ධ කරගෙන මේකට දායකත්වය දක්වන්න පුළුවන්. මේක ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉඳලා මෙහෙට ඇවිල්ලා ඉන්න අපිට කරන්න පුළුවන් උපරිමයක් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මේ ආපදාවට මුහුණ පාපු මේ ව්‍යසනයට මුහුණ පාපු මේ දුකේ ජීවත් වෙන පිරිස වෙනුවෙන් අපි කළ යුතුයි. ඒක අපේ මානුෂීය හැඟීමක්. ශ්‍රී ලාංකිකයන් විදියට හදවතේ පුරවගත ශ්‍රී ලාංකීය හැඟීම අපි බොහොම අනුකම්පා සහගත ආදරණීය ශක්තිමත් මිනිස්සු. ඉතින් අපි බොහොම අභිමානයක් තියෙන මිනිස්සු. අපි අනුකම්පාවක් හදවතේ පුරවගත්ත මිනිස්සු. අපි එඩිතර මිනිස්සු. අපිට නැහැ කියලා දෙයක්, බෑ කියලා දෙයක් ශ්‍රී ලාංකිකයෙකු විතර ඔබතුල හෝ මාතුල නැහැ. ඉතින් ඒ හින්දා ඕනම ව්‍යසනයකට මුහුණ දීමේ ශක්තිය අපි උපතින් ශ්‍රී ලාංකිකයෙකු විදිහට අරන් එනවා. ඉතින් මේ වෙලාවේ මම කාරුණිකව ආයාචනා කරනවා. ජපානයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට, සියලු ශ්‍රී ලාංකික දූපතුන්ට, සියලු ශ්‍රී ලාංකික අභිමානයන්ගේ තියෙන හැම කෙනෙකුටම කොහොම හරි මේ සම්බන්ධතාවයට, මේ චේන් එකට, මේ ගොනුවට එකතු වෙන්න. තමන්ගේ දායකත්වය ඒ වෙනුවෙන් දක්වන්න. තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයත් තානාපතිතුමාගේ මේ දරන වෙහෙස අපි වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒ දරන වෙහෙස අපි සහයෝගයක් වෙලා ඔබතුමා සමග එකතු වෙලා මේ ගමන ශක්තිමත්ව අපි ඉදිරියට පියවරක් තබලා ශ්‍රී ලංකාවේ ව්‍යසනයටපත් වෙලා ඉන්න සියලු දෙනාට අපට පුළුවන් උපරිම දායකත්වයක්, උපරිම සහනයක් දක්වලා ඔවුන්ගේ මේ පත් වෙලා තියෙන ව්‍යසනයට අපි අත දීලා අපේ මානසිකත්වය, අපේ සහෝදරත්වය, අපේ ශ්‍රී ලංකාත්වය පෙන්නලා අපි මේ ව්‍යසනයේදී අපේ දායකත්වය දක්වලා අපි ඔවුන්ට රැකවරණ සලසන්න එකතු වෙන්න ඕනේ. ඉතින් තව අද හෙට වෙනකට අද හෝ හෙට ඉදිරි දවස් දෙක තුන තුල මේ වැසි තත්ත්වය පහ වෙලා යන්න පුළුවන්. මේ කාලගුණ තත්ත්වය යලිත් යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන්. නමුත් ඒ යථා තත්ත්වයටපත් වීම මත මේ ආපදාටපත් වෙච්ච සියලු දෙනාගේ ජන ජීවිතය යථාර්ථයටපත් වෙන්නේ නැහැ. මොකද ඔවුන් මේ වෙනකොට උන්ගේ සියල්ල අහිමි කරගෙන තියෙන්නේ. පෞල් සමහරගේ සමාජික ජීවිත අහිමිලා තියෙනවා. තුවාල ලැබු පිරිස ඉන්නවා, අවතන් වෙච්ච පිරිස ඉන්නවා, තමන්ගේ වැඩ බහන්න නැති වෙච්ච පිරිස ඉන්නවා, අධ්‍යාපන කටයුතු වලට සියලු පෑම් පොත පන්සල ඔක්කොම නැති වෙච්ච කට්ටිය ඉන්නවා. එහෙනම් මොවුන්ගේ ජීවිතය යථා තත්ත්වයටපත් කරගන්න ඉදිරි කාලය යනවා. ඉදිරි කාලයේදී අපේ දායකත්වය කුමන ආකාරයකින් සැපී යුතුද කියලා ඒක ඉදිරි සාකච්ඡා වෙයි. දැනට වර්තමානයේ ඉතා අත්‍යවශ්‍ය දේවල් මොනවද? ඊළඟට අවශ්‍යතාවය තියෙන මොනවද? ඊළඟ තුන්වෙනි පියවරේදී අපි අවශ්‍යතාවය මොනවද කියන එක අපි හඳුනාගෙන මේ හරහා ඒ ගනුදෙනු කර ගැනීම, ඒ පහසුකම් සැපීම ඒ කමිටුවක්පත් කරලා ඒ කණ්ඩායමක් තුලින් ඉදිරියට කරගෙන යන්න පුළුවන්. නමුත් අපිට වෙන්න ඕන අපි සියලු දෙනාම ඒ අපේ දායකත්වය ලබා දෙන්න ඕන. ඒ දායකත්වය ලැබුණු පසු ඒ ලැබෙන සම්පත් කුමන ආකාරයකින් ඉදිරියේදී ඕනත ලබා දිය යුතුද යන්න තීරණය වෙන්නේ ඒ අවශ්‍යතාවය මත ඒක තීරණය වෙයි. ඒ නිසා මම නැවතත් ආයාචනා කරනවා ජපානයේ වෙසෙන සියලු දෙනාට අපේ මේ පුංචි ශ්‍රී ලංකාව සුන්දර රට, හරි හැඟීම්බර ආදරණීය මිනිස්සු ජීවත් වෙන මේ ලස්සන ලංකාව ව්‍යසනයක් වුණාම අපි ඒකට අපේ උපරිම දායකත්වය දක්වලා ඔවුන්ගේ හිත් සතුටින් පුරවන්න, නැවතත් ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයටපත් කරලා සාමාන්‍ය ජීවිත බවට පත් වෙන තුරු අපේ දායකත්වය ඔවුන් වෙනුවෙන් ලබා දෙන්න ශ්‍රී ලාංකිකයෙක් විදියට, ජපානයේ වෙසෙන පුරවැසියෙක් විදියට අපි එකතු වෙමු කියලා ශ්‍රී ලංකාවේ තානාපති මහාචාර්ය පිවිතුරු ජනත් කුමාරසිංහ මහත්මයා සමග අත්වල බැඳගෙන මේ ගමනට එක් වෙලා අපි මේ දායකත්වය දීලා අපේ සහයෝගය ඔවුන්ට ලබා දෙන්න සියලු දෙනා අත්වල බැඳ ගන්න කියලා කාරුණික ආයාචනා කරමින් මිස්ටර් සොයිසා ජපානයේ ඉඳලා අද ඔයගොල්ලෝ සමු ගන්නවා. මගේ ආදරණීය සියලු ශ්‍රී ලාංකික සියලු දෙනාටම සුබ දවසක්. සතුටින් හෙට දවසේ ගත කරන්න පුළුවන් මේ සියලු ව්‍යසනයන් දුරු වෙලා සියලු දෙනාගේ ශක්තියෙන්, ආශිර්වාදයෙන් මේ සියලු හදවත් යලිත් පිබිදේවා කියලා ඒකයන් ප්‍රාර්ථනාවෙන් මම ඔබ සමු ගන්නවා. සුබ දවසක්. ආයුබෝවන්.